එතුමානම් පීඩා වින්ද අප වෙනුවෙන්. එතුමානන් කුරුසපත් වුණේ අපි වෙනුවෙන්. එතුමාන්ගේ මුළු ජීවිතයම කැප කළේ ඔබ මම වෙනුවෙන්. අද නම් තාත්තා මගේ දුවේ පුතේ. යසායා දිවසිවරයා බොහොම පැහැදිලිව අද දවසේ පළවෙනි දේව ප්‍රකාශනය තුල ඔබට මට මතක් කරනවා දේව ස්වාමින් වහන්සේ ඉස්සලුවේ අපේ දුක් කරදරය උන්වහන්සේ දරාගත්තේ අපගේ පීඩාය. උන්වහන්සේ තුවාල කරනු ලැබුවේ අපේ අපරාධ නිසාය. උන්වහන්සේ පොඩි කරනු ලැබුවේ අපේ පවුල් නිසාය. එතුමාණන් ලත් දඬුවමින් අපට සමාදානය ලැබී ඇත. එතුමාණන් ලැබූ පහර වලින් අපට සුවය ලැබී ඇත කියලා. ඇත්තටම දේව ස්වාමින් වහන්සේ ඔබ මම වෙනුවෙන් අසීමිතව දුක් විඳලා දේව පුත්‍රයා විඳිය යුතු නැති තරම් අපහාස වේදනාවන් දරාගෙන ඔබට මට ස්වර්ගයට ඇතුල් වීමේ දොරටුව විවෘත කරනවා. ඒක තමයි අපි ගැලවීම කියලා කියන්නේ. ස්වර්ගයට ඇතුල් වීමට අවස්ථාව ලැබීම. උන්වහන්සේ පුදුම කැපකිරීමක් කරේ ඔබ මම වෙනුවෙන්. ඒ නිසා ඔබේ මගේ පාපය කියලා කියන්නේ උන්වහන්සේ කරපු ඒ කැපකිරීමට ද්‍රෝහී වීමක්. අපි පව් කරනවා කියලා කියන්නේ උන්වහන්සේගේ කුරුසපත් වීමට අපි නිගා කිරීමක්. ඒ නිසා ඔබේ මගේ පාපය අඩු කරගන්න තරමට අපේ පාපය අවබෝධ කරන් අපි යහපත් වෙන තරමට අපි උන්වහන්සේගේ කුරුසපත් වීමට ගෞරව කරනවා. අපි උන්වහන්සේගේ වේදනාවට අපේ උතුම්ම වන්දනා පුද කරනවා. ඔබට ජස් වේටයි.